අපි අද යන්නේ පොල්ලේපැද්ද ආදිවාසී ගම්මානය හොයාගෙන. මේ පොල්ලේපැද්ද ආදිවාසී ගම්මානය පිහිටලා තියෙන්නේ මහඔය ප්‍රදේශයේ. එනම් අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය ප්‍රදේශයේ තමයි මේ පොල්ලේපැද්ද ආදිවාසී ගම්මානය පිහිටලා තියෙන්නේ. මහඔය නගරයේ සිට කිලෝමීටර් 8ක පමණ දුරක් ගමන් කිරීමෙන් අනතුරුව මෙම පොල්ලේපැද්ද ආදිවාසී ගම්මානය අපට දැක ගන්න පුළුවන්. ඒ අනුව අපි මහඔය ප්‍රදේශයෙන් කිලෝමීටර් 8ක පමණ දුරක් ක්‍රමයෙන් ගමන් කරා. අපට මාර්ගයේ දෙපස දැක ගන්න ලැබුණේ ඉතා ශාස්ත්‍රීයව සකස් කරන ලද ගොවි බිම් කීපයක්. මේ පොල්ලේපැද්ද කියන ප්‍රදේශයේ ජනතාව කෘෂිකාර්මික කටයුතු වල ඉතා උද්‍යෝගයෙන් නිරත වී ඇති බවට මේ ගොවි බිම් ඉතා කදිම සාක්ෂියක්. මද දුරක් ගමන් කරන විට අපට රඹකැන්නොය ජලාශයට යන මාර්ගය දකුණු අත පැත්තෙන් හමු වුණා. මේ රඹකැන්නොය ජලාශය තමයි පොල්ලේපැද්ද ආදිවාසී ගම්මානයේ අවසාන කෙළවරේ පිහිටලා තියෙන ජලාශය. ඒ අනුව මෙම ජලාශයට යන මාර්ගය වැටී තියෙන්නේ පොල්ලේපැද්ද ආදිවාසී ගම්මානය හරහායි. මෙම ගම්මානය දෙපස ඉතා ලස්සන වූ අලංකාර පරිසරයක් දැක ගන්න ලැබෙනවා. කෙසේ වෙතත් ජනතාවගේ නිවාස ඉතා ඈතින් ඈත පිහිටා තිබීම මෙම ප්‍රදේශයේ සුවිශේෂී ලක්ෂණයයි. පොල්ලේපැද්ද ආදිවාසී ජනතාව වාසය කරනවා යයි කිව්වත් මේ වන විට ඔවුන්ගේ පැරණි සංස්කෘතික සිරිත් විරිත් සම්ප්‍රදායන් කිසිවක් අපට පැහැදිලිව දැක ගන්න ලැබෙන්නේ නැහැ. මේ වෙන විට පොල්ලේපැද්ද ආදිවාසීන් සාමාන්‍ය ජනතාව ආකාරයටම හැඩගැසී අවසන්. මොවුන්ගේ පැරණි සාම්ප්‍රදායික සිරිත් විරිත් මේ වෙන විට අපට දැක ගන්න නොහැකි වන අතර මොවුන් ජීවත් වෙන නිවාසද නවීකරණය කරගෙන සිටින බවක් අපට දැක ගන්න පුළුවන්. මොවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය වශයෙන් කෘෂිකර්මාන්තය දැක ගන්න පුළුවන්. කෙසේ වෙතත් පොල්ලේපැද්ද ගම්මානයේ අපට දැක ගන්න පුළුවන් සුවිශේෂී පෞරාණික ස්ථානයක් තියෙනවා. ඒ තමයි ඉතිහාසයේ පැරණි රජ දවස ඉදිකරන ලද වාරි ඇල පද්ධති කීපයක්. මේවායේ විශේෂත්වය තමයි මෙම වාරි පද්ධති ඉතිහාසයේ සකස් කරන ලද්දේ ගල් පුවරු කිහිපයක් ආධාර කරගෙනයි. ඒ නිසා මෙම පෞරාණික ස්ථානය පොල්ලේපැද්ද ගම්මානයට සුවිශේෂී වටිනාකමක් එකතු කර දෙනවා. විශේෂත්වය වන්නේ මෙම ගල් පුවරු එකිනෙක යා කර මෙම ඇල මාර්ගය සාදා තිබීමයි. පොල්ලේපැද්ද ප්‍රදේශයේ ඈත ඉතිහාසයේ සිටම කෘෂිකාර්මික කටයුතු සඳහා දියුණු වාරි තාක්ෂණයක් තිබූ බවට මෙම ගල් පුවරු වලින් සකසන ලද ඉතා ශ්‍රේෂ්ඨ වූ වාරි මාර්ග පද්ධතිය කදිම නිදසුනක් බවට අපට හඳුනා ගන්න පුළුවන්. මේ ස්ථානයේ ඉතා නිස්කලංක ස්ථානයක් වන අතර ජලාශයේ සිට ජලය ග්‍රාමීය ප්‍රදේශය දක්වා රැගෙන ගිය බවට මෙම වාරි පද්ධතිය මගින් අපට මනාව විදහා දක්වනවා. මේ වාරි පද්ධතියට අදාළව පුවරු ලිපියක්ද මෙම ගල් පුවරු අතර පවතින බවට පුරාවිද්‍යා සාක්ෂි මගින් හෙළි කරනවා. කෙසේ වෙතත් අපි මේ ගල් පුවරු වලින් සකස් කරන ලද ස්ථානය ඉදිරියට සහ පිටුපසට ගමන් කිරීම මගින් ඊතා අලංකාර ආකාරයෙන් පවතින බව අපි නිරීක්ෂණය කරා. ඒ නිරීක්ෂණයන් අනුව මෙය ඊතා පෞරාණික වටිනාකමකින් යුත් ස්ථානයක් බවට අපට දැනගන්න ලැබුණා. අතීත ජනප්‍රවාදවල සටහන් වන ආකාරයට යෝධයින් මගින් මෙම ගල්පුවරු මෙම ස්ථානයේගෙන විසකස් කරන්නට ඇතැයි අපට විශ්වාස කරන්න පුළුවන් සාධක මේ ස්ථානයේ දැක ගන්න පුළුවන්. ඒ අනුව මෙම සුවිශේෂී ඉතා ඉහළ වටිනාකමකින් යුත් පෞරාණික ගල් පුවරු වලින් සකස් කරන ලද මෙම වාරි පද්ධතිය
නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අපි නැවතත් අපේ ඉදිරි ගමන ආරම්භ කරා. අපි පොල්ලේපැද්ද ආදිවාසී ගම්මානය හරහා තවදුරටත් ඉදිරියට ගමන් කරේ. මෙම පොල්ලේපැද්ද ආදිවාසී ගම්මානයේ කෙළවර පිහිටා තිබෙන රඹකැන්නොය ජලාශය නිරීක්ෂණය කිරීමේ අරමුණිනි. කෙසේ වෙතත් මාර්ගයේ දෙපස ජනතාව විසින් ඉදිකරන ලද කුඩා අට්ටාල පැල කිහිපයක් අපට දැක් ගන්න ලැබුණා. මේවා ජනතාව ජීවත් වන කුඩා ජනාවාස බවට අපට දැක් ගන්න ලැබුණා. අපි ක්‍රමයෙන් පොල්ලේපැද්ද කෙළවර පිහිටි රඹකැන්නොය ජලාශය වෙත ළඟා වුණා. මෙය ඉතා ලස්සන වටපිටාවකින් යුත් ස්ථානයක් වන අතර මෙහි ජලය පහළ පිහිටි ජනාවාසවලට ක්‍රමයෙන් බෙදා හැරීමක් සිදුවන බව අපට දැක් ගන්න ලැබුණා. ඒ අනුව පොල්ලේපැද්ද ආදිවාසී යයි කියනු ලබන ජනතාව මේ වන විට මෙම ජලාශය ආශ්‍රිතව තමන්ගේ නිවාස ඉදිකරගෙන තම ජීවනෝපායන් පවත්වාගෙන යන ආකාරය අපට දැක ගන්න ලැබුණා. කෙසේ වෙතත් දඹාන ආදිවාසී නායක උරු වර්ගයේ වනලැත්තන් විසින් මෙම පොල්ලේපැද්ද ආදිවාසී ජනතාවට නායකත්වයේ සපයන බවට ඇතැම් පුවරුවල දක්වා තිබුණත් එම ආකාරයෙන් ඔවුන්ගේ පැරණි සිරිත් විරිත් හෝ සම්ප්‍රදායන් මෙම පොල්ලේපැද්ද ගම්මානයේ අපට පැහැදිලිවම දැක ගැනීමේ හැකියාවක් නැහැ. ඒ අනුව පොල්ලේපැද්ද ආදිවාසී ගම්මානයේ මේ වන විට නවීකරණය වී හමාරයි. ඒ කියන්නේ දැනට පොල්ලේපැද්ද කියන ගම්මානය ආදිවාසී ගම්මානයක් වශයෙන් යම් අවස්ථාවලදී ඇතැම් අය විග්‍රහ කරත් මේ වන විට එහි පැරණි ආදිවාසී ගුණාංග හෝ ලක්ෂණ අපට දැක ගන්න ලැබෙන්නේ. ඒ අනුව පොල්ලේපැද්ද ගම්මානයේ මේ වන විට කෘෂිකාර්මික කටයුතු වලින් යැපෙන ජනතාවගේ තෝතැන්නක් බවට පත්ව තිබෙනවා. එය ශ්‍රී ලංකාවේ සෙසු ප්‍රදේශ වගේම ශාස්ත්‍රීයත්වයෙන් යුත් ඉතා ඉහළ ගණයේ වූ සමාජ වටපිටාවක් පවතින දියුණු තාක්ෂණික ක්‍රම යොදා ගනිමින් කෘෂිකාර්මික කටයුතු වල නියැලෙන ජනතාවකින් යුත් ප්‍රදේශයක් බවට පත් වී හමාරයි.